හායි ඔයාලට කොහොමද අපිට නං අද හිම ගොඩාක් පිරුණු ලස්සන උදෑසන. ඉතින් ඔගොල බලනව ඇති මොකදාද අපි දෙන්න උදෙම්ම මේ නැගිටගෙන කරන්න යන්න කියලා. ඉතින් අපි දෙන්න තීරණය කරා ඔගොල දන්නවත් ඇති අපි දෙන්න කරගෙන යන අලුත් YouTube channel එක ටේස්ට් ජර්නි කියලා. අන්න ඒ channel එකට මයික් එකක් ගන්න. මොකද මම කියනේවා ඒ channel එකේ කියනේවා හරියට පැහැදිලිව ඇහෙන්නේ නැති නිසා අපි දෙන්න තීරණය කරා ඒ YouTube channel එක වෙනුවෙන් මයික් එකක් ගන්න. මම මේකටත් පාවිච්චි කරන්නේ ඒ මයික් එකම තමයි. මීට කලින් වීඩියෝ එකේ මම ඒ මයික් එක අන්බොක්සිං කරන වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයගලන්ට කැමති නම් ඒකත් බලන්න පුළුවන්. ඉතින් මේ අපි දෙන්න අද උදෙන්ම යන්න හදන්නේ අපේ YouTube channel එකට මයික් එකක් ගන්න. අද ඉතින් හොඳට ඉර පායලා තියෙන දවසක්. හැබැයි සීතලේ නම් අඩුවක් නැහැ. අපි අද යන්නේ බස් එකේ. මෙහි පොදු ප්‍රවාහන සේවා 3ක් තියෙනවා. මම දන්න විදියට එකක් බස් එක, අනිත් එක කෝච්චිය, අනිත් එක මෙහි තියෙනවා ඩොමෙස්ටික් ෆ්ලයිට්. ඒවයි වුණත් අපිට යන්න පුළුවන්. අපි අද තෝරගත්තා බස් එකේ යන්න. මොකද ලොකු දුරක් නැති නිසා. ඉතින් ඔන්න ඔය විදියට බස් නැවතුම් පොළට බස් එනවා. අපිට අදාළ බස් රූට් එකේ කියන අංකයක් තමයි ගහලා තියෙන්නේ. 44 බස් එක කියනවා, එකේ බස් එක කියනවා. ඔහොම නම්බර් එකක් තමයි තියෙන්නේ. ඒ අපිට අපි යන රූට් එකට අදාළව නම්බර් එක තියෙන බස් එකේ තමයි අපි නගින්න ඕන. ඊට පස්සේ අපිට තියෙනවා කාඩ් එකක්. ඒ කාඩ් එකෙන් අපිට පේමන්ට් කරන්න පුළුවන්. ඔයාලා දැක්කේ අපි පේමන්ට් කරපු විදිය. කාඩ් එකෙන් රූබල් 33ක මුදලක් තමයි කැපෙන්නේ අපි කොච්චර දුරක ගියත්. හිතන්නකෝ ඔයාලා ඊළඟ හෝල්ට් එකෙන් බහිනවා කියලා ඒත් කැපෙන්නේ රූබල් 33යි. එහෙම නැත්නම් ඔයාලා මේ බස් එක අවසානට යනකම්ම යනවා කියන්නකෝ බස් එක නවත්තන්නේ අවසානම ස්ටේෂන් එකට ඒත් කැපෙන්නේ රූබල් 33යි. කියන්නේ කොච්චර දුර ගියත් මෙහි පොදු ප්‍රවාහන සේවය වන බස් එකේ රූබල් 33ක මුදලක් තමයි යන්නේ. රූබල් 33ක් කියලා කියන්නේ ලංකාවේ මුදලින් මේ දවස්වල රේට් එක රුපියල් 4යි. එතකොට 4ෙන් ගුණ කරලා බලන්න අන්නේ ගාන තමයි වෙන්නේ. ඔන්න අපි දෙන්නට අදාළ බස් ස්ටොප් එකෙන් බැස්සා. දැන් බැහැලා මේ යන්න හදන්නේ පාරෙන් එහා පැත්තට. පාරෙන් එහා පැත්තට යන්න තියෙනවා උමගක්. ඒ කියන්නේ මේ පාර උඩ තියෙනවා යටින් තමයි මේ උමග තියෙන්නේ. මේ උමග හරහා තමයි අපිට එහා පැත්තට යන්න වෙන්නේ. දැන් මේ අපි දෙන්න එකතු වෙලා MTV කියන shopping mall එකට තමයි යන්නේ. ඒ shopping mall එකට යන්න නම් මේ උමග හරහා යන්න වෙනවා. අපි එහෙනම් දැන් මේ MTV කියන shopping mall එකට ගිහිල්ලාම බලමු අපේ specifications වලට, අපේ requirement එකට, අපේ budget එකට ගැලපෙන mic එකක් මේ shopping mall එකේ තියෙන කඩවල් වලින්, ඒ කියන්නේ shop වලින් අපිට ගන්න පුළුවන් වෙයිද කියලා. එහෙම බැරි වුණොත් අපි තව shopping mall එකකටත් යන්න හිතාගෙන ඉන්නවා. ඒ shopping mall එකටත් ගිහිල්ලා බලන්න වෙනවා. ඔන්න ඔය විදියට තමයි අපි දෙන්න උමං මාර්ගය හරහා පාරෙන් එහා පැත්තට ආවේ MTV shopping mall එකට යන්න. ඔයාලට පේනවා ඇති මෙතන මේ පොඩි කෑම කඩයක් තියෙනවා. මේ පොඩි කෑම කඩේ කෑම හරිම රසයි. ඒ වගේම ගාණත් අඩුයි. අපි මේ පැත්තට එන හැම පාරම වගේ මේ කෑම කඩෙන් මොනවම හරි කෑමක් ගන්නවා. මොකද ලාභයි වගේම රසත් වැඩි නිසා. අදත් ඉතින් වෙනද වගේ මේ කෑම කඩෙන් අපි කෑම ගන්නවා. මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඔයාලට බලන්න පුළුවන් වෙයි අපි මොනවද අද ගත්තේ කියලා. ඉතින් දැන් මේ අපි දෙන්න MTV shopping mall එකට ඇතුල් වෙන්න තමයි මේ හදන්නේ. මේ shopping mall එක ඇතුලේ නම් ගොඩක්ම රස්නෙයි, හීතල නැහැ. ඒ කියන්නේ එළිය ගොඩක් සීතලයි. එළියට යනවා නම් අනිවාර්යයෙන්ම ජැකට්, කැප්, ග්ලව්ස් අනිවාර්යයි මේ දවස්වල මේ වින්ටර් එකේ. හැබැයි මේ shopping mall ඇතුලේ නම් ඇත්තටම සීතල නැහැ. සාමාන්‍යයෙන් රුසියාවේ මයික් වගේ දේවල් තියෙන්නේ audio recording equipments තියෙන shop වල. අපි ඉතින් එන්න කලින් ඒ audio recording equipments තියෙන shop ගැන පොඩි research එකක් කරලා ආවේ. ඒ කියන්නේ මොන කඩවල් වලද මේ මයික් එක අපිට ගන්න තියෙන්නේ. ඒ වගේ අපි ඉතින් ඒ කඩවල් වල නම් ටික මතක තියාගෙන ආවා. අපි ඉතින් ඒ කඩවල් වලට ගිහින් බලමු අපේ specifications වලට අපේ budget එකට ගැලපෙන මයික් එකක් තියෙනවද කියලා. අපි මුලින්ම ගියේ DNS shop එකට. DNS shop එකට ගිහිල්ලා
අපි බැලුවා අපිට අවශ්‍ය මයික් එක තියෙනවද කියලා. මේ ඔයගොල්ලන්ට පේන පළවෙනිම මයික් එක තමයි අපි ඇත්තටම ගත්තේ. ඒක උනේ රූබල් 1599යි. ඒ කියන්නේ රූබල් 1600ක් වගේනේ. ඉතින් ඔයාලට දැන් මේ පේනා වගේ මෙතන එක එක බ්‍රෑන්ඩ් වලින් එක එක ගණන් වලට එක එක විදිහේ මයික් තිබුණා. ඉතින් අපේ බජට් එකට සහ අපේ ස්පෙસિෆිකේෂන්ස් වලට ගැලපෙන මයික් එකක් උනේ 1600ට දෙන අර මයික් එක තමයි. 1600ට තියෙන ඒ මයික් එකේ බ්‍රෑන්ඩ් එක උනේ DEXP කියන බ්‍රෑන්ඩ් එක. ඒක රුසියාවේ නිෂ්පාදිත බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එකෙන් එන බඩු මාර ක්වොලිටි ඒ වගේම බජට් එකටත් ගැලපෙනවා. ඇත්තටම ඔයගොල්ලන්ටත් අවශ්‍ය දේවල් තියෙනවා නම් ඔයගොල්ලෝ රුසියාවේ ජීවත් වෙන කෙනෙක් නම් ඔයගොල්ලෝ DEXP බ්‍රෑන්ඩ් එකෙන් දේවල් පොඩ්ඩක් try කරලා බලන්න. මොකද ගාණ අඩුයි වගේම ඇත්තටම ගුණාත්මක භාවයනුත් වැඩි නිසා. ඔයාලට මෙතන මේ පේන්න තියෙන්නේ විවිධ මාදිලියේ ලැප්ටොප්. ඒ කියන්නේ විවිධ බ්‍රෑන්ඩ් වලින් එන ලැප්ටොප්. ඒ වගේ ප්‍රයිස් ටැග් එකත් මම හිතන්නේ ඔයාලට පේනවා ඇති. එතකොට ඔයාලට කන්වර්ට් කරලා බලන්න පුළුවන් මේ ලැප්ටොප් එකක ප්‍රයිස් එක කොහොමද කියලා. මේ දවස්වල රේට් එක යන්නේ රූබල් එකක් රුපියල් 4යි. ඔයගොල්ලන්ට කන්වර්ට් කරලා බලන්න පුළුවන් මේ ලැප්ටොප් එකක ප්‍රයිස් එක කොහොමද කියලා. මේ ඔක්කොම ලැප්ටොප් බ්‍රෑන්ඩ් නිව් ලැප්ටොප්. මම මේ පිළිබඳව ලොකු විස්තරයක් කරන්න යන්නේ නැහැ මොකද මේ වීඩියෝ එකෙන්. මොකද කිව්වොත් එහෙම වුණොත් ඔයාලට මේ වීඩියෝ එක ගොඩාක් බෝරින් වෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකකින් කමෙන්ට් එකක් දාන්න. අපි ඔයගොල්ලන්ට ඩීටේල්ස් දෙන්නම්. අපි මේ ඉන්නේ MTV shopping mall එකේ DNS කියන shop එකේ කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් මේකේ හැම දෙයක්ම තියෙනවා. හැම දෙයක්ම කියන්නේ කිචන් එකකට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රොනික උපාංග, ඊළඟට ගෑල් ළමයිට අවශ්‍ය දේවල්, ගෑල් ළමයිට අවශ්‍ය දේවල් කොණ්ඩ වේලන මැෂින්ස්, ඊට අමතරව මයික්‍රෝවේව් ovens, ඊට අමතරව ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා එයාර් ෆ්‍රයර්ස්. ඒ වගේ ගෙදරකට ඕන හැම දෙයක්ම තියෙනවා. වොෂින් මැෂින් එකේ ඉඳලා හැම දෙයක්ම මේ shop එකෙන් අපිට ගන්න පුළුවන්. මෙතන ගොඩාක් ඉලෙක්ට්‍රොනික් බඩු තියෙනවා. මම ඒ එකින් එකට ඔයගොල්ලන්ට විස්තර කරගෙන ගියොතින් ඇත්තටම ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් බෝරින් වෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක චුට්ටක් නවත්තලා අවශ්‍ය දෙයක් තියෙනවා නම් මිල ගණන් බලන්න. මිල ගණන් බලලා ඒ තියෙන මිල රූබල් එකක් රුපියල් 4 නිසා මේ දවස්වල රේට් එක යන්නේ රුපියල් 4ෙන් ගුණ කරලා බලන්න. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් Apple සමාගම රුසියාවෙන් අයින් කරගෙන ගිහින් තියෙන නිසා මෙහි iPhone වල මිල නම් පොඩ්ඩක් වැඩි. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් iPhone එකක් ගන්න ගියොත් ඇත්තටම මිල වැඩි. used කරපු iPhone වල මිල නම් ලංකාවට සාපේක්ෂව ඇත්තටම අඩුයි. ඔයගොල්ලන්ට බ්‍රෑන්ඩ් නිව් iPhone වල මිල ගණන් දැනගන්න අවශ්‍ය නම් මේ වීඩියෝ එක චුට්ටක් නවත්තලා මිල ගණන් බලා ගන්න පුළුවන්. අපි ගන්නාපු මයික් එක අරගෙන ඉවර නිසා අපි දෙන්න මේ ගෙදර යන්න තමයි ඉතින් දැන් හදන්නේ. මං ඔයාලට කලින් කිව්ව මතක ඇති අපි මේ පැත්තට ආවොත් මේ කෑම කඩෙන් අපි මොනවම හරි කෑම එකක් ගන්නවා කියලා. ඉතින් ඔන්න අදත් අපි ගත්තා පීසා එකක්.
අපි ගත්තේ මෙන්න මේ පීසා ස්ලයිස් එක. මේකේ තිබුණා චිකන්, මෂ්රූම්, චීස්. ඒක ඇත්තටම හරිම රසයි. අපි දෙන්න ඉතින් ඒකත් කන ගමන් ගෙදර ගියා. එහෙනම් බොහොම ස්තුතියි. මාව අහන් හිටියටයි බලන් හිටියටයි. good luck.